ආයිබෝන් කියලා පිළිගන්නවා යමා රියැක්ට් YouTube channel එකට. ඉතින් සාදරයෙන් ආදරයෙන් හැම දෙනාම පිළිගන්නවා. මේ හුඟ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඔන්න වීඩියෝ එකක් ගෙනල්ලා තිනවා. subscribe කරපු නැති අය subscribe කරගෙන යන්න. bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Masa detilah butuh tane me asane kau butuh kala ini me pot ඇත්තටම මේ සිංගිති පාතාල රැප් භීෂණය පොඩි නංගිලා ටිකක් වට කරගෙන අයියා සීන් එකේ රැප් කරන්නේ අවුලක් නෑ. Stop it. Get some help. මොකක්ද බං මම බැලුවේ සිවන්න ශ්‍රී ලංකන් වර්ෂන් එක. නැත්තම් සිවන්න අර ටෙමු එකෙන් ඕඩර් කරා පාට්ට ආතල්ල. ඒකනේ බං මොනවා වුණත් ලංකාව දාලා යන්න හිතෙන්නේ නැත්තේ. මේ හැමතැනම රැප් බීෂනේ තියෙන්නේ මේ පා. අවුලක් නෑ. ඉතින් මේ කලින් අයියා වගේම මෙයාත් ඉතින් රැප් සීන් එකේ ඉන්නේ. රැප් දන්සල් පොලිමේ නම් රැප් කියන්නේ. ඔය අර කාලේ බඩව ෆෝන් කරා දෙන්නත් කිව්වේ මගේ ආදරේද බාන් යන්නේ හඩ අම්මෝ අවදානෙද ඉල්ලන්නේ. තා පොඩ්ඩක් මේ රඟපාන්න පුරුදු වුණා නම් අවුලක් නෑ. තාත්විකව ගන්න පුළුවන්. සිරිවර්ධන අයියේ සිරිවර්ධන අයියේ අපිටත් නගිනවා මගේ අප්පයි මෙයාට වෙන්නේ නැගලා කවුද දම්සර ගහන්න කිව්වොත් තමයි කාගේ හයියාරද නේ ටටු ගැහුවේ. එකපාරට මන් දන්නේ එකපාර හයියක් ආවා හිතට ශක්තිය ගත්තා හිත කිව්වා සඳුනි ගිහලා ටැටු එක ගහන්න කියලා මං ගැහුවා. දැන් හිත කියන හැමදේම කින් ගහනවා. මටත් කියනවා හිත කියන හැමදේම එහෙනම් මටත් පුළුවන් කින් ගහන්න. හිත කියන හැමදේම මම එහෙම ගැහුවා නම් එහෙම මට ගහන්න ඕන තරම් දේවල් තියෙනවා හිත කියන හැමදේම. ඔයා ආඩම්බර වෙන්න වස්තු ඔයාගේ ගෑණිට මෙච්චර ශක්තියක් තියෙනවා කොහොම ඔයා ආඩම්බර වෙන්න වස්තු. අනිවාර්යෙන් අයියා නෙමෙයි අපිත් ආඩම්බර වෙන්න ඕනේ. ටැටු එක ගැහුවේ කොහෙද කියලා කිව්වනම් හරියටම අපිටත් ආඩම්බර වෙන්න තිබ්බා. ධෝනිගේ සුදු තාත්තට නම් වැදිලා නැහැ පොඩ්ඩක්වත්. ඇත්තටම කියනවා නම් වැදිලාම නැහැ. ඇත්තටම මොනවද බං කියවන්නේ? මම කිසිම දෙයක් තේරුන්නේ නැහැ. අර තනින් එකකින් නම් නියෝ න්‍යාගා ඉච්චරක් නම් ඇහුවා. මම සරබර ගාලා මම ඔය දැකලා තියෙනවා TikTok එකේ එහෙම live දාලා තියෙනවා කියවගෙන යනවා. අනේ මන්ද. ජාලේ අවුස්ස ගන්න එපා ජාලේ ඈ. අම්මෝ අවදානෙද ඉල්ලන්නේ. ඇත්තටම හරිම ලස්සනයි very good. ඔච්චර අවධානයක් ඕන නම් ඔච්චර මේ කැටයන් දාන්න ඕනේ නෑනේ. ඔය කාට හරි කිව්වනම් අර කොළ කෑල්ලක මට අවධානය ඕන කියලා පිටේ ගහලා තිබ්බනම් නිකම්ම අවධානය හම්බෙන්නේ. තව දේවල් තියෙනවා අවධානය ගන්න කරන්න ඕනේ. ඒ වගේ වැඩ කරන්න ඕනේ නැහැ. ඉතින් දන්සල් පොලේ ඉඳන් අවධානය ගන්න ඕන නම් පිටේ අර බෝඩ් එකක් ගහගෙන හිටියනම් හොඳටම ඇති.
අඩෝ ඒක තව තියෙනවා බං මං හිතුවා ඉවරයි කියලා. ගැහැණු ළමයිගේ පසුපස ප්‍රදේශය ගොඩාක් තියෙනවා කියලා පෙන්වන්න try කරන්නේ ඇයි කියලා අයියලා දන්නවද? අනේ අපි ඔව දන්නේ නැහැ නම් මොනවද උදේ පාන්දර මේ ඇවිල්ලා අහන්නේ? ස්කෝලියෝසිස් කියලා කියන්නේ විශේෂයෙන්ම දරුවන් අතර තියෙන තත්වයක්. කුඳු ඇට පෙළ S අකුරක හැඩයට ඇද වෙනවා. මේ අපි මේකේ සමීප පින්තූරයක් පෙන්වුවොත් අපි දන්නවා කුඳු ඇට පෙළ පිටිපස්සෙන් බැලුවොත් කෙලින් තමයි පේන්නේ. කුඳු ඇට පෙළේ සාමාන්‍ය වක්‍රතාවයන් තියෙනවා. නමුත් පිටිපස්සෙන් බැලුවොත් ඒක කෙලින් තමයි පේන්නේ. නමුත් මේ ස්කෝලියෝසිස් කියන තත්වයේදී කුඳු ඇට පෙළ මෙහෙම S අකුරක හැඩයට ඇද වෙනවා. මේ ලෝකෙ පිරිමි නැත්තම් ගෑනු ළමයි ඔච්චර try කරන්නේ නෑ ඕකට. ඔව් අපේ කරුමේ තමයි ඉතින් ඔය බල ඉන්න බෑ. ගෑනු ළමෙක්ගේ පසුපස ප්‍රදේශයේ ගොඩාක් ලොකුයි කියන්නේ මේ දේ ගොඩාක් තැම්පත් වෙලා තියෙනවා. හරිද පුකේ අමාරුව? ඇත්තටම අර වීඩියෝ එකට වැඩිය අර එඩිට් එක තමයි මරුවේ. එඩිට් එක ගහලා දිනවා සුපිරියට. එඩිට් එක හදපු එකාට මචං රෙස්පෙක්ට් ගානට හදලා තියෙනවා. හරිද පුකේ අමාරුව? Nice. මේ අර ලංකාවේ ඩයල් එක නේද අර කලින් GoPro එක කටේ ගහගෙන දිව්වේ TikTok එකේ වීඩියෝ වයිරල් එහෙම ගියේ. අඩෝ ඒයි නම් වෙන්න බෑ මේක සිරා සීන් එකක් වෙන්න ඕන. මට මතක නෑ මුගේ හනේ බලු කිරියද මොකද්ද මන්ද නමක් දාලා තිබ්බේ කලින් නා. අඩෝ හෙන ගහන වැඩ කරන්නේ බාබා. Wait for it. Here it comes. Almost there. ගයිස් දැල්ලා වෙලාව සව් එකත් එක්කම ඉතින් මෙන්න තියෙන සව් එක ඉතින් අපි එකක් දෙන්න. ඉතින් මේ ඔයගොල්ලෝ කමෙන්ට් කරගන්න මේ සව්ද රහ ඇට නැති රවුද මම නම් දන්නේ නැහැ ඉතින් මම ඇට නැති සව් බීලා නැහැ. ඇට නැති සව් බීලා තියෙන කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න රහයිද කියලා. මේක මගේ අතට තරන්න බැරි කොට. ලැජ්ජයි. අය මාන. දෙවියනි ඔබ නවලව පුතුමයි. ඒ ගැන නම් මට කියන්න දෙයක් නැහැ ඇත්තටම. Why are you running? Why are you running? ඔයාලට සෙල්ලම් කරන්න ඕනම නම් ගෑන් ළමගේ හදවත් එක්කයි ආදර එක්කයි සෙල්ලම් කරන්න එපා. ඒකට වැඩි හොඳ දේවල් තියෙනවා සෙල්ලම් කරන්න පුළුවන්. මංගාවක් තියෙනවා මැජික් පහන. ඒක ඇතිල්ලුවම භූතෙක් එළියට එනවා. මැජික් පහන කීයක් විතර වටිනවද දන්නේ නැහැ නේ. මෙහෙමයි බං හරිද? ඔයා ගියත් කෙනෙක්ගෙත් පතාගෙන දවසක එන්න වෙයි වාට අඬාගෙන එදාට මං වාට ගහන්නේ වඩාගෙන. අයියෝ බං මොනවාද බං මේ මට අද බලන්න තියෙන්නේ. මහා වලත්ත දේවල්මයි තියෙන්නේ බං. සදියා තීම් එක වෙනස් කරා නම් හරි වගේ. එක්ක මේ සදියට රැකපැනලා ඔක්කොම දාලා තියෙන්නේ වලත්ත එක. මට කරන්න දෙයක්වත් නැහැ ඒක. No! God, please, no! 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 හොඳ වෙලාවට වීඩියෝ එක එතනින් නවත්තන්න. ඇත්තටම මේවට රියැක්ට් කරන්නේ කොහොමද? මට නම් තේරෙන්නේ නැහැ අප්පා. මගේ වීඩියෝ බලන්නේ මේකට මාව අල්ලගන්න එපා. මොකද මම නෙමේ මේ වීඩියෝ දාන්නේ. සදියට බැනපල්ලා. Oh my God! Wow! ඇයි බං මේ ගෑනුන්ට ගානේ වයි කරන හැම වැඩක්ම මේ වීඩියෝ කරලා සෝෂල් මීඩියාවල දාන්නේ බං. දන්න කෙනෙක් මට කියපන්කෝ. ඕක ගාලා වීඩියෝ කරලා සෝෂල් මීඩියා දාලා අනිත් උන්ට පෙන්නන්න ඕනද? ගෑනුනේ බං. Yeah, boy. මොනවා නැත ලංකාවේ එඩිට් කරන්නේ ඕන නම් නියමටම ආතල් එක දෙනවා. අපුවන්ට hina වෙලා වස්වදීද දන්නෙත් නැහැ. මරාගෙන කනවතෝ.